අයිබෝන් අද අපි අපිට ඉදිරිපත් කරන්න යන්නේ මීමැසි පාලනයේ ගොඩාක් වැදගත් මාතෘකාවක්. ඒ කියන්නේ කොහොමද ජනපදයක් ඔරියන්ටේෂන් කරන්න කියන එක. ඒ කියන්නේ අපි ජනපදයක් මිලදීගෙන එහෙමත් නැත්නම් වෙනත් කොහේ හරි තිබුණ ජනපදයක් අපේ ගෙදරට ගෙනල්ලා අපි හදාගත්ත තැනකට කොහොමද මේගොල්ලෝ හුරු කරවන්නේ කියන කාරණේ තමයි අද ඔබට ඉදිරිපත් කරන්න යන්නේ. මේක ඊටාම වැදගත් කාරණයක්. මොකද මේක ජනපදයේ අනාගතේ එහෙම නැත්නම් ජනපදයේ ඉන්නවද නැද්ද කියන කාරණය තීරණය කරන්නේත් අපි මේක හරියට ඔරියන්ටේට් කරන මේ ඒ සාධකයේ මත තමයි. මොකද මේකෙන් ජනපදයේ සමහරලාට විනාශ වෙන්නත් පුළුවන්. අපි සමහරට ඒගොල්ලන්ට හොදක් කරන්න වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ගොඩක් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් මේක අපි වැරදියට කරොත්. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමු. කවුරු හරි මීමැසි පාලකයෙකුගෙන් ඔබ ජනපදයක් මිලදී ගන්නවා. මිලදීගෙන අරන් එනවා ඔබගේ නිවසට. එතකොට දැන් එය ජනපද පාලකයා සමහරට ඔබට මේක ඉදිරිපත් කරන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ දැනුවත් වෙලා ඉන්න ඕන කොහොමද ඔබේ නිවසට ගෙනල්ලා මේ ජනපදේ ඔරියන්ටේට් කරන්න කියන එක. අන්න ඒ කාරණේදී තමයි මම මේ පැහැදිලි කරන්න යන්නේ. ඒකම අපිට ගන්න පුළුවන් මොකක් හරි හේතුවකට දැන් ඔබ නිවසේ තිබුණ ජනපදයේ වෙනත් තැනකට ගන්න අවශ්‍යතාවය තියෙනවා. අපි හිතමු මොකක් හරි දිරපු ගහක් මේ ජනපදයේ තිබ්බ තැනට කඩාන වැටෙන්න වගේ. එහෙම නැත්නම් නිවසේ අලුත් වැඩියාවකට මෙතනින් මේ ජනපදය අයින් කරගන්න ඕන. එතකොට අපිට ඕන විදියට මේ ජනපදය වෙන තැනක ලොකේට් කරන්න බෑ. මේක රීලොකේට් කරනකොට මේක කරන්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒක තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ. අපි එමුනම් බලමු කොහොමද මේක කරන්න කියන එක. ඉස්සෙල්ලාම අපි ගම්මු ඔබ ජනපදයක් අලුතෙන් මිලදී ගත්තා කියලා. එතකොට ඔබ ජනපදයේ මිලදීගෙන ඔබගේ නිවසට ගෙනල්ලා ඔබ හදාගත්ත කණුවේ අපි පෙර වීඩියෝ වල කිව්වා වගේ ඒ සාධක බලලා හදාගත්ත කණුවක ඔන්න මේ ජනපදේ තියන්න යන්නේ. ඊට පස්සේ දැන් මේගොල්ලෝ ඉන්න ස්ථානේ නෙවෙයි දැන් වෙනත් ස්ථානයක ඉන්නේ කියලා මේගොල්ලන්ට අපි තේරුම් කරවන්න ඕන. අන්නේ තේරුම් කරවන්නේ කොහොමද කියලා තමයි දැන් මම කියන්න යන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේක දැන් මට කාලවකවානුවක් කියන්න බෑ. මොකද දැන් මේ වීඩියෝ එක කරන කාලවකවානුවේදී ඉරේලිය වැටෙන්නේ සාමාන්‍යයෙන් උදේ 6 පහුවෙලා. එතකොට දැන් සමහර කාලවකවානු තියෙනවා උදේ 5:00මාරටත් එළිය තියෙනවා. ඒකට මට නිශ්චිතව කියන්න බෑ මෙන්න මේ වෙලාව කියලා. ඔබ මෙහෙම මේක 100ට ගන්න ඉර පෑවුවාම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොළොවට එළිය වැටුණාට පස්සේ තමයි මේක අපි කරන්නේ. පොළොවට එළිය වැටුණාට පස්සේ මෙන්න මේ උඩ තියෙන වහලේ. මේ වහලේ අපි මෙන්න මේ විදිහට අයින් කරනවා. මෙන්න මේ විදිහට තමයි ගාඩ් පටිය ඔබට ලොක් කරලා මේ ජනපදයේ ඔබට දෙන්නේ. එහෙම නැත්නම් ඔබ අරන් එන්න මේ විදිහට. එතකොට මේක අපි අරින්නේ නැහැ. ජනපදයේ ඔය ගාඩ් පටිය මේ විදිහටම ලොක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට උඩ ලෑල්ල අරිනවා. උඩ ලෑල්ල ඇරියට පස්සේ මේ මැස්සන්ට මෙන්න මේ සිදුරු වලින් මේ එළිය මේ ජනපදයේ ඇතුළට වැටෙනවා. මෙන්න මේ සිදුරු තුලින් එළිය වැටෙන්න ගත්තට පස්සේ මේගොල්ලෝ මම දැන් මේ ජනපදයේ මැස්සෝ නැති එකක් අරගත්තේ. මොකද මේ ටිකක් දවල් වෙලා මේක කරන නිසා ඒගොල්ලන්ගේ උදෑසන වැඩවලට බාධාවක් වෙනවා. මම මේක ලොක් කරලා තිබ්බනම්. ඒ නිසා තමයි මම මේ හිස් පෙට්ටියක් ගත්තේ. එතකොට මෙන්න මේ සිදුරු වලට මේ කට්ටිය එළිය මම කිය ආලෝක සංවේදී මේ කට්ටිය මේ සිදුරු වලින් එළියට එන්න try කරනවා. සාමාන්‍යයෙන් අපි මේ විදිහට මේගොල්ලන්ට විනාඩි 8ක් විතර 8ක් 10ක් වගේ කාලයක් මේ සිදුරු වලින් එළියට එන්න මෙයාලා try කරන එක කරන්න දෙනවා. මේක ඕනෑමට වැඩි කාලයක් අපි ගන්න නැහැ. මොකද එහෙම වුණොත් එයාලා හෙම්බත් වෙලා මේ මිය යනවා. මේ දඟලිල්ල නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් උදේ 6ට ආලෝකය වැටෙන දවසක් නම් 6යි 10 විතර වගේ වෙනකම් මේ විදිහට මේ සිදුරු වලින් මේ කට්ටියට එන්න try එක දෙන්නකම් අපි ඉන්නවා. ඊට පස්සේ විනාඩි 10කට විතර වගේ පස්සේ අපි මෙන්න මේ මුදුන් ලෑල්ල අයින් කරනවා. හුලන් ලෑල්ල. මේක කියන්නේ හුලන් ලෑල්ල. මේ හුලන් ලෑල්ල අයින් කරනවා. අයින් කරන්නේ මෙන්න මේ විදිහට මේ කට්ටිය දැන් මේ එළියට එන්න ලොකු පීඩනයකින් ඉන්නේ. එකපාරට මේ පීඩනයෙන් නිදහස් වෙන්න අපි මේක අපේ පැත්තට ඇරියොත් එහෙම මේ කට්ටිය සේරම වෙලා මූණෙයි ඇඟේ දෂ්ට කරන්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලෝ ලොකු පීඩනයකින් ඉන්නේ, ලොකු තරහකින් ඉන්නේ. ඒක අපේ පිටින් යවන්නත් පුළුවන්. ඒක නිසා මේක අරින්නේ මෙන්න මේ විදිහට අපි මේක අරිනවත් එක්කම මෙන්න මේ අපේ ඇඟ පැත්තට කවර් එකක් අරගෙන අපි අයින් වෙනවා. මේ විදිහට ඇඟ පැත්තට කවර් එකක් අරගෙන. එතකොට මේ කට්ටිය මේ වහලෙන් තමයි යන්න පටන් ගන්නෙ. මෙන්න මේ වහලෙන් යන්න පටන් ගත්තට පස්සේ මේ වටේට මේ කට්ටිය කැරකෙනවා. මේ වටේට කැරකිලා මේ කට්ටිය මේ ලොකේෂන් මාක් කරගන්නවා. ඒ කියන්නේ යාළුවා දැන් තේරෙනවා මේ වෙනදා ගිය පාරෙන් නෙමෙයි දැන් යන්නේ. දැන් වෙන තැනක් තියෙන්නේ. එතකොට පරිසරයේ වෙනසක් වෙලා තියෙනවා කියන එක මේගොල්ලන්ට තේරෙනවා.
මෙන්න මේ විදිහට මේ පෙට්ටිය වටේට මේ කට්ටිය කැරකිලා මේගොල්ලෝ ඊට පස්සේ මේක මාක් කරගන්නවා මේ ඉන්න තැන වෙන තැනක් කියන එක. මේ විදිහට අපි මේ උලන් ලැල්ල අයින් කරලා විනාඩි 10ක් විතර වගේ මේ විදිහට වහලෙන් යන්න දෙන්න chance එක දෙනවා මේගොල්ලන්ට. විනාඩි 10ක් විතර මේ chance එක දෙනවා. ඊට පස්සේ අපි එතකම් පැත්තකට වෙලා ඉන්නවා මේගොල්ලන්ට මේ අර පීඩණයෙන් පොඩ්ඩක් නිදහස් වෙලා මේගොල්ලෝ පොඩ්ඩක් කාම් වුණාට පස්සේ අන්න ඊට පස්සේ තමයි අපි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. එතකොට දැන් මේක අපි ඉන්න ස්ථාන ඉඳලා වෙන ස්ථානයකට ගෙනාවට පස්සේ අපි කෘත්‍රිම ආහාර දෙන්න ඕන. කෘත්‍රිම ආහාර විදියට සක්කර හකුරු දෙන්න කියන එක මම වෙනත් වීඩියෝ ක්ලිප් එකක ඉදිරිපත් කළා. අන්න ඒ විදියට අපි කෘත්‍රිම ආහාර දෙන එකත් මේක ඔරියන්ටේට් කරන අවස්ථාවෙම කරනවා. එතකොට මෙන්න මේ විදියට අපි මේ මම කෘත්‍රිම ආහාර පිළිබඳ ඊළඟ මේ වීඩියෝ එකේදී ඉදිරිපත් කිරීමක් කරන්නම්. මෙන්න මේ විදියට දැන් මේකේ මැස්සෝ ඉන්නවා කියලා හිතන්න. එතකොට මේක අපි චක් ගාලා මේ විදියට තියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇඟ උඩින් මෙන්න මේ විදියට පැත්තකින් හිමීට මෙන්න මේ විදියට ඔන්න ඔය ආකාරයට මෙන්න මේ ෆ්‍රේම් උඩට හිමීට තල්ලු කරනවා. මේ සක්කර හකුරු. ඊට පස්සේ අපිට මේ පැණි පෙට්ටියක් හම්බ වෙනවා. මේ පැණි පෙට්ටියේ තියෙන මේ ෆ්‍රේම් ටික අයින් කරනවා. මේ විදියට මේ ෆ්‍රේම් ටික අයින් කළා මේකත් ගොඩක් පරිස්සමට මෙන්න මේ විදියට හිමීට මේ මැස්ස අහුවෙන්නේ නැති වෙන විදියට මේ ෆ්‍රේම් එක තියෙනවා. මේ පැණි ෆ්‍රේම් එක. ඊට පස්සේ මෙන්න මේ ගාඩ් පටිය අයින් කරනවා. මේ විදිහට මේ ගාඩ් පටිය අයින් කළා මේක ආපහු දානවා ලොගින් පොසිෂන් එකට. ලොගින් පොසිෂන් එකට දාන හේතුව තමයි දැන් මොකක් හරි ආවේගයකට මේ මෙතන ලොකේෂන් එක හරි නැත්නම් හරි මේ තියෙන පීඩනයේට හරි මේ කුයින් යන්න try කරොත් එහෙම එයාගේ අර ආවේගය පොඩ්ඩක් පාලනය වෙන විදිහට තමයි අපි දවසක් දෙකක් මේක දාන්නේ. මේ ගාඩ් පටිය ආය ආපහු මේ ඒගොල්ලන්ට යන්න එන්න පුළුවන් වෙන විදිහට දානවා. දාලා මේ හුලන් ලෑල්ල ආපහු වහනවා. මෙන්න මේ. දැන් ඒගොල්ලෝ දන්නවා ඉන්න තැන නෙවෙයි ඉන්නේ කියන එක. මෙන්න මේ විදිහට තමයි වෙනත් තැනකට ජනපදයක් අරන් ගිහිල්ලා අපි ඔරියන්ටේට් කරන්නේ. එතකොට මේක අලුතෙන් ජනපදයක් මිලදී අරගෙන ඔබගේ නිවසට ආවම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ නිවසේම වෙන ස්ථානයක ඉඳලා තව ස්ථානයකට යන මේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කොයි අවස්ථාවවත් මෙන්න මේ ආකාරයට තමයි ජනපදය ඔරියන්ටේට් කරන්නේ. හරි වෙනවා. බොහොම ස්තුතියි.